ඒ නර්ව් එක ඩැමේජ් වෙනවා හෝ ඒක මැල් ෆන්ක්ෂන් වගේ වෙනකොට දිව කන්ට්‍රෝල් නැහැ. ඒක කතා කරන ටිකක් අමාරු කතා කරන තේරෙන දේ වගේ එකක් එනවා. ඔව්. ආයෙත් sorry.com තමයි ඔය කතන හැකියාව ටිකක් දුර්වල වීගෙන වගේ එනවනම් ඒක ටිකක් කල්පනා කරන්න ඕන දෙයක් මේ අම්මලා තාත්තලාගේ වුණත් කතා කරද්දි පැහැදිලි නැත. සමහර අයට එයාට දැනෙන්නේ ඒක. පසු ආහාර ගුලි මුඛ කුහරයේ අපර කොට සහ ග්‍රසනිකාව තුළට තල්ලු කිරීමටත් දිවදායක වෙනවා. දැන් ගොඩක් අයගේ දිව ග්ලොසොෆැරින්ජල් නර්ව් කියලා තියෙනවා මේ ඒ නර්ව් එකෙන් තමයි ඒ කපාල ස්නායුවෙන් තමයි මේකට පණිවිඩ එන්නේ. ඒ නර්ව් එක ඩැමේජ් වෙනවා හෝ ඒක මැල් ෆන්ක්ෂන් වගේ වෙනකොට දිව කන්ට්‍රෝල් නැහැ. ඒක කතා කරන ටිකක් අමාරු කතා කරන තේරෙන දේ වගේ එකක් එනවා. ඔව්. ආයෙත් sorry.com තමයි ඊට පස්සේ ඉතින් miracle තමයි. Sometimes miracle happens. සමහර miracle එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ එහෙම දේවල් වෙනවා. එතකොට ඔය කතන හැකියාව ටිකක් දුර්වල වීගෙන වගේ එනවනම් ඒක ටිකක් කල්පනා කරන්න ඕන දෙයක් මේ අම්මලා තාත්තලාගේ වුණත් කතා කරද්දි පැහැදිලි නැත. සමහර අයට එයාට දැනෙන්නේ ඒක. එයාට දැනෙන්නේ ඒක මොකද එයා හැම වෙලෙම කතා කරන හින්දා අනිත් අයට තේරෙනවා මෙයාගේ රයන්න කියවෙන්නේ. සයන්න කියවෙන්නේ. පොඩි උන්ගේ නෙමෙයි උන්ට කොහොමද කියවෙන්නේ සමහර වෙලාවට. මේ ලොකු වැඩිච්ච අයගේ. හරි? ඒ අර සමහර නර්ව් එකේ පොඩි ගැටලුවක් නිසා විය හැකියි. එහෙම වෙන්න පුළුවන්. එතකොට මම කියන්න ගියේ ඒ අයට එන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මොනව කරගන්න අමාරුද? ගිලින්න අමාරුයි. දැන් මේ ග්‍රසනිකාව තුළට තල්ලු කරන්න උමනා වෙනවා මේ. ගිලීම පහසු කරනවා. ග්‍රසනිකාව කියන්නේ මේ හතරමං හන්දිය. ශ්වසන පද්ධතියට හා ආහාර මාර්ගයේ පොදු මාර්ගයක්. ග්‍රසනිකාව අන්න ගෝතයට අන්නසර ගෝතය මේ මොකද්ද? අන්න ස්රෝතයට. මොන જાතිය වචනද මේ? අන්නස ග්‍රෝතය. සම්බන්ධ වේ. අන්න ස්රෝතය. පෙන්නන එකේ බලමුකෝ.